ගෙවල් හදා ගන්න නියම ගතමනාව ලැබෙනකම් පාළු මුඩින් එකෙක්වත් අඩියක්වත් දෙලවෙන්නේ නැද්ද? නෝහෙල්ලුම් ඈ. පිටිය ලෙවකක පල්ලම් බැස්සේ ඒ කාලේ. රුපියල් 100ක්වත් නැතුව බෑජ් එක. හායි ළමයි කොහොමද ඉතින් ඔන්න කාලෙකින් vlog එකක් කරන් ආවා. මුලින්ම කියන්න ඕන සෝරි මේ vlog එකේ ටිකක් කල් ගන්න වුණාට වැඩත් එක්ක මට vlog එක කියන්න බැරි වුණා. මම මේ vlog එක කියන්න පොරොන්දු වෙච්ච vlog එකක් මම කිව්වා ඔයාලට මම ඔයාලව කැලණි පාරක් බලන්න එක්කන් යනවා කියලා. විශේෂත්වය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ත්‍රිවීර සරච්චන්ද්‍ර රංගපීඨයේ වේදිකා නාට්‍යයක් බලනවා කියන්නේ ඒක වෙනස්ම අත්දැකීමක්. ඉතින් මම කිව්වා අනිවාර්යයෙන්ම ඔයාලා එක්ක යනවා කියලා. සාමාන්‍යයෙන් ස්ටේජ් ඩ්‍රාමා එකක් පටන් ගන්න හවස 7ට විතර. ඔය ඔයාලා දකින්නේ ඊට කලින්. ඇත්තටම මේ වලේ ඩ්‍රාමා එකක් පෙන්නනවා කියන්නේ ලේසි පාසු කටයුත්තක් නෙමෙයි ඒක. ඒකෙට පිටිපස්සේ ලොකු පිරිසක් ඉන්නවා, ලොකු සහයෝගයක් තියෙනවා. ඇවිල්ලා බලන්න ඒක වෙනස් අත්දැකීමක්. ඒ අත්දැකීම අනිවාර්යෙන් ජීවිතේ එකපාරක් හරි අරගෙන බලන්න. මම කැම්පස් එකට ආපු කාලේ ඉඳලා තාමත් ඔය වලේ ඩ්‍රාමා බලනවා. කවදාවත් ඒ ආසාව නැති වෙන්නේ නැහැ. ඉතින් ඇවිල්ලා බලන්න ඊළඟට අප්‍රේල් 3 වෙනිදා රාජකපුරු ස්ටේජ් ඩ්‍රාමා එක ඔයාලට ගේන්න ලාස්ති කරලා තියෙනවා. ඇවිල්ලා බලන්න සහ ඊළඟට එන ඩ්‍රාමා එක මොකක්ද කියලා channel එකේ අප්ලෝඩ් කරලා තියන්න මම උත්සාහ කරන්නම්. ඔන්න මේ තියෙන්නේ නේපත්‍යාගාරය. නේපත්‍යාගාරය කියන්නේ මොකද කියලා ගොඩක් අය දන්නවා. සාමාන්‍යයෙන් ඇඳුම් මාරු කරන තැනට තමයි නේපත්‍යාගාරය කියලා කියන්නේ. ඔන්න ඉතින් අද ඩ්‍රාමා එක මම කිව්වා මේ කැලණි පාලම ස්ටේජ් ඩ්‍රාමා එක කියලා. ඉතින් මේ කැලණි පාලමේ ස්ටේජ් ඩ්‍රාමා එක සංවිධානය කරලා තිබුණේ විශ්වවිද්‍යාලීය පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ගවේෂකයින්ගේ සංගමය. ඇත්තටම අපි හිත වෙන විතරක් වැඩ පිළිලා තිබුණා ඉදා. ගොඩක් ඇවිල්ලා හිටියා ක්‍රමයක බලන්න. කාදයක් කියන්න මතක් වුණා සමහර හිතන් එන්නේ මේ කැම්පස් එකේ අයට විතරයි ඩ්‍රාමා එක බලන්න පුළුවන් කියලා. එහෙම එකක් නෑ. මහාචාර්ය ත්‍රිවීර සරච්චන්ද්‍ර එළමාල් රංගපීඨයේ ඕනම කෙනෙක්ට වේදිකා නාටක බලන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. අපි ගබරියල්ට දෙනවා පොන් රාතල් 5ක තෑගි පාසලයක්. උඩ ගෑනිත් නැතුව මුල පාමන්ත පාදම ඉස්සරහට දාගෙන මොන අප්ගන්නේ මොනවද? මේ විතර කටුරු බකරේ. මිරිස් කරලක් නැහැ. ලුණු වැටයක් නැහැ. ඒකයි මෙයාට මේ තරහ ගිහින් තියෙන්නේ. තමුන්නාන්සලව ගණන් ගන්න එපා. අපි ඕවා ගණන් ගන්න නැහැ. නේද සර්? වතුරෙන් අනාථ වෙච්ච මිනිස්සුන්ට බෙදන්ටය කියලා මහත්තුරු කට්ටියක් ගෙයක් ගාන ගිහින් ආධාර එකතු කරුවයි කියලාත් අපිට ආරංචි. තුන් වෙල කණ්ඩ නැහැ කියලා කපුට ගන්නෙ මොනවද? මේ උඹලා අපි ආග දාන කෑම. කපුට ඔය තරම් බෝ වෙලා ඉන්න නම් මේ උඹලා අපි කොයි තරම් කෑම අහක දානවද? නමුත් මේ නිකන් පවුනෝදී මාරු වෙනවද? අකල් තුන හතර පස්සන් ඉස්ස. ආවිනා වේලිට පොල් ගලි. ඔව්. එකක් ගොඩ දාගත්තම පාන් එක කන්න තිබ්බා. ඉස්කෝලේ ඇවිල්ලා එන ගමන් නැන්දේ. ඉතින් හවස් වෙලා දැන් අපේ පන්ති පටන් ගන්නේ හවස් වරුවේ. ළමයි වැඩි හින්දා. ඔය බොරු අම්මේ ඔයක රෝන්දයක් කිරි. චි එන්න බාවන්න. ඕන්න ළමයෝ. මේ කවුද? ඔයා කොහොමද සුරංගි මාව තේරුම් ගන්නේ? අපේ අම්මලා තාත්තලාටත් මාව තේරුම් ගන්න බැරි කොට තාම. ඔළුව පා ගන්න ඕනේ ලිප්පොක්. ඒව කොහෙද? උඹට මේකේ ඉන්න බැයි නම් උඹ ඵලයක්. ඔව් මං යනවා තමයි. ඉතින් ඵලයක්
ඔව් මං යනවා තමයි. හිතන්න බෑ කකුල් දෙකේ තිරසනුත් එක මම වැඩි කාලයක් මේ නරකාදී ලගී කියලා. කවුද යකෝ තිරසන? ඔබට තුන් වේල හම්බ කරලා කන්න දෙන මිනිස්සයා ගන්නේ එතන තෝ ඔය කතා කරන්නේ. තෝ කණේවත් පහකින් යනවා ඒකට යන දේ දෙව දිවුත් එහෙම. හරිගේ බෑ බං. ඔබ ගියේ නැද්ද මරණ ගෙදර? යෝසා ඕ වැඩි පොතක් ඇටිගෙන එනවා. රූපවති ඔක කණින් බං ඉක්මන් කරලා පොඩ්ඩක් හිටපන්. නයින් හදන්න නැතුව. සර් යනින් ගමන් අපේ පැලට ගොඩ වෙලා යන්න ඕනේ. අපි ඉන්න හැටි බලාගෙන යන්න. අපේ පැටව හීතලේ ගුලි වෙලා ඉන්න හැටි දැක්කොත් අපි කසාද බඳලා මගුල් කරන දවසේ නෑ තමයි ගම් වතුර ගන්නේ. බොහොම සන්තෝෂයි බොහොම සන්තෝෂයි. අපි කලින් මෙහාට එන්න හිතාගෙන ආවුනේ. අද මියුනිසිපල් එක රැස්ටි. මේ ඉඳන් එනකම් කොහමද? පාන් එහෙම ලැබුණාද? මං තමයි යෝජනාව ගෙන අපි තවත් සහන සලසනවා. රූපෝති වල්වා කෙදන්නේ බතයි මටයි ඇයි බූව ගාට් කරන්නේ ඌ මොනවා ගෙවත් මං ඌත් එක්ක තරහනේ. මට තිරිතල ගෙවල් හදා ගන්න නියම ගතමනාව ලැබෙනකම් පාලමුඩින් එකෙක්වත් අඩියක්වත් එළවෙන්නේ නැද්ද? නෝ හෙල්ලුම් ආ. පිටිය ලෙවකකා පල්ලම් බැස්සේ ඒ කාලේ. රුපියල් 100ක්වත් නැතුව බෑ චුට්ටේ අයියා. මම ගෙවල් වල පිරිමි පරාලයක් නැති වෙලාව බලලා. මන්නම් එදා ගෙදර හිටියා. උඹ මෙම්බර් යාලගෙන් අඩියක්වත් හෙලුනේ නැද්ද? උඹලා කඩ කෑල්ලක් හොයන්නට පීටරේ කඩේට ගියා. විනාඩි 10ක් සුරංගුනේ නෑ. ඒ විනාඩි 10යි පෙරහැර යන්න ඇති. මොකටද ඉඳපන්. කොයිද මොකද? ඔසාක්‍ය පුලේනේ. ආචාර වෙඩි පත්තු කළා. සිරිහානේ සැතපිලා සුවඳපෙනි නාලා බිමට බහින්නේ. අපිට කොහෙන්ද සක්විතරට අපි සැඩොල් කුලේනේ. ඔයේ මොකද බා මේ හොතිට වෙලා තියෙන්නේ. උදේ පාන්දර 9 මිනිත් තරලා කතා පුවද? ඈ? මෙම්බරයයි පාම් බෙදෙන ඔෆිසරයයි. ආම් බෙදුවට යකා බක්කරය කෙනෙක් නෙවෙයි බං. ආණ්ඩුවේ ලොකු කෙරුමක් වෙන්නේ නැති. පේන්නේ මොකොත් නෑ රුපියල් 10ක් දීලා ආවේ. රුපියල් 10ක් දන ගහලා තියෙනවනේ. මං කොහොමද ආධාර මුදලක් රෙකමන්ඩ් කරන්නේ? රුපියල් 10ක් දන කෑ මිනිහෙන් මරලා නෙමෙයි ඔය. ලයිට් එකේ බයිසිකලයක් පැදලා. මේ කඩේකක් වඩි යාළුවා ටික කටප්පරසක් කරගන්නේ. තමයි කටපරසක් කරගන්න. නාය ගහන්නේ දීලා. හරි. දයාපර මහා ලොකු බංගලාවල උයන කෑම දැක්කම වට දඟලනවා. ඒ මොකද? උන්ගේ කුස්සිය විතරක් නෙමෙයි. කක්කුස්සිය තියෙන්නේ ගේ ඇතුලේ. හොඳයි. කෑම එපා නම් අපිට කරන්න දෙයක් නෑ. ඒ සල්ලි ආපහු භාණ්ඩාගාරයටම වැටේ. මොනවද අපෙන් කෙරෙන්න ඕනේ? අපේ ගෙවල් දොරවල් සේරම ගම් වතුරට ගහගෙන ගිහින්. දුවගේ පණ්ඩෝ අපි ආවේ ඉතින් මේ යුද්ධ කරන්න නෙවෙයි වෙන මොකටද ආවේ සමාදානයේ සැතපෙන්නද කට පරිස්සම් කරගනි. ඔබ කට හැරියොත් මගේ එක ඡන්දයක් කැඩෙනවා. තමුනාසලා මං කියන දේ අහන්න. මම මේ කොට්ටාසේ මෙම්බර්. තමුනාස පොලිසියෙන් නෙමෙයි සක්කරයාවත් මම පාර මුඩින් අයින් වෙන්නේ නැහැ. කුටියක් කනේද නවනින් ගිරාවක් දැකෝ කුටියක් කරන වගේද ඌ එළුංග සරින්න තොබේර ගන්න එක බපලය අඩේ රූපතිය පිටි වල්පත් පොට්ටක් බලන්නේ කෝ පාලයිය තාම ගෙදර ආවේ නැහැ මං දැක්කනේ එනකොට මෙතන ඉන්නවා අනේ නිකන් බොරු නැතුව ඉඳපන් උඹලා තියාගෙන ගිහිල්ලා ඔය කන්තෝරුවේ කොන්තු ගන්න ඕනේ. සල්ලි වැහි වැහැලා තිබුණත් පාලයියේ ආත්ම ගරුත්වයක් තියෙන මිනිහෙකුට අම්මා තාත්තගෙන් කකා බිබී ඉඳද හැකිට මැරෙනකම් ජීප් එකෙන් බහලා පිටිස් කාලා එදිනවා. මං ආසනේ ගෝණි බිල්ලන්ට යුනිෆෝම් එකෙන් වැහිලා ඉන්නේ මම නෙලම. මගේ තාත්තා නංගිලා මල්ලිලා ඒගොල්ලන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න බෑ මට. අම්මා මැරුණාට පස්සේ තාත්තා කුඩම්ම කෙනෙක් එකතු කරගෙන මට කිර පුරුදු දාලා යන්න බෑ. ඔයා හිතාගෙන ඉන්නේ මෙහෙන් යන්නද? ඔව්. ඇයි? මට මේ නරකාදී ඉන්න බෑ. අපි මං ඔයගොල්ලෝ ගෙදර ආවේ නෑ නේද හුඟ කාලෙකින්. ඕමයි අද යමු. බෑ. ඇයි?
ලියන්න තියෙන මල්ල ඔබලා බලන්න ඕනේ නෑනේ. කාලද ඉන්නේ? මට හරියට පිහින් අයිනවා වගේ. අම්මපා. පේමන්ට් එක තියෙන්නේ මිනිස්සුන්ට නිදාසේ ගමන් කරන්න. නැතුව මේ අපිට කූඩ අරන්ට ගන්න නෙමෙයි. ගම් වතුර කාලෙට අපි හැමදාම හිටියේ පාලම උඩ. අද කෙයියක නෙමේ හැම අවුරුද්දෙම. හැම අවුරුද්දෙම හිටියයි කියන එක නිදහසට කාරණයක්. හැම අවුරුද්දෙම ඇවිල්ලා අපිට ඇදලා දැම්ම නැද්ද බල්ලෝ වගේ. හැම අවුරුද්දෙම. ඉමත වැක්කිරෙනවා. ඔබ කාලද ඉන්නේ? කණ්ඩෝන්නේ ටිකක් හැපියා ගත්තරම් ඇති. මේ සරණ පාලය පේන්න නැත්තු. දැන් අර නගර ආරක්ෂක කණ්ඩායමට බැඳිලා උහුණුවට දියදරාවෙද කොහෙද ගිහින්? උගේ පුහුණුව තියෙන්නේ තරනේ අපේ දිහා බලු බල්ලෙක් නෑ. ඒ උගේ මු මෙතන ඇවිල්ලා දපඩ දාගෙන හිටියම් හරියන්නේ. සිරප්පේ කන්ද බොන්න නැතන් මෙතන ගැබෙන් මෙතන හොඳයි. මම දන්නා නේද? බෝකට ඔච්චර ඇවිස්සෙන්න ඕනේ නෑද රූපෝති? මින් මඩටටවත් අඩිය ගහනකොට බලාපන්. එතන තියෙන බොරළු කොටක්ද මඩ බහොරක්ද කියලා. අතින් අල්ලනකොට බලාපන්. ඒක පතොක් අහත ගෙහෙල් කොටක්ද කියලා. එච්චරයි. උත්තරෙන් හා බලහත්කාරයෙන් පැල්පත් තනාගෙන පදිංචිව සිටින පවුල් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට රජය තීරණය කරගෙන ඇත. ගඟේ වතුර මට්ටම සීසරය ඡන්දයෙන් සම්මත විය. මෙම නියෝගය පිළි නොපදින්නේ නම් නගර ආරක්ෂක කණ්ඩායම් යොදා ඒවා කඩා පැල්පත් වාසීන්ව පාලනය පැවරුවාය. උන්ට හෙන හත ගහන්න එපායි. කොහොමද කොලව් තරුමල්ලොත් එක්ක ගොහින් ওই මඩ ජෝරේ ලගින්නේ? එහෙට වහලක්වත් පය ගහන්න පොලවක්වත් නැතුව. ඊට වඩා හොඳයි තරු පැටව ටිකක් බදාගෙන ගඟේ පනිනවා. මම නම් හිතුවා මියුනිසිපල් ඡන්දය ඉවර වෙනකන්වත් තුන් පාලමුඩ අපිට ඉන්න ඉඩ දෙයි කියලා. මියුනිසිපල් ඡන්දේ පෙරදුනාට ආණ්ඩුව වැටෙන්නේ නැහැ. උන් ඒක දන්නවා. දැන් අපි මොනවද කරන්නේ චුට්ටයියා? මොනවා කරන්නද ඉතින් ලට ලොට පොඩි බඳ ගන්න. මං කිව්වේ නැද්ද ඕක හිල් වෙච්ච තැන් වලට මුට්ටි තියන්න ගජහප නැහැ කියලා. මං හෙලවෙන්නේ නෑ මේ පාලමුඩින්. මම වෙඩි කනවා. මම මරුණට මගේ ගෑණී දරුවෝ හිඟා කන්නේ නෑ බොලව්. යුනිෆෝම් කාර්ය ආවම මම නිදා ගන්නවා පාර මැද්දේ. ගල් රෝලක් ආවත් මම බය වෙන්නේ නෑ. මම දත් පිටි කාගෙන ඇස් දෙක පියා ගන්නවා. මගේ මල කඳ මිසක් මාව පණ පිටින් ගෙනියන්න ඉඩ තියන්නේ නෑ මම උන්ට. අනේ නැන්නේ පැත්තකට වෙලා ඉන්නකෝ. ඒක පණ නහගන්න කෙලියක් තමයි අපෝ. පණ නහගන්න කෙලියක් තමයි. තෝ කොහොමද කියලා අර මඩවලේ බුදියන්නේ? කෝපේ ගෙවසෝවල්. වහ. යමත්. අත්තර එහෙම කියවන්නේ. ඔව් මං කියෙව්වා. මොනවා කකුලටම ක්‍රියාත්මක කරන එක ඇරෙන්න කිසිම ප්‍රශ්නයක් ගැන පුද්ගලිකව තීරණයක් ගන්න අයිතියක් නෑ මට. කාටද මේ පැල්පත්? අපේ එක වතාවකට එක බූරුවෙක් කතා කළාම හොඳටම ඇති. තමන්ගේ ලට්ටපොට ඔක්කොම ප්‍රතිවැදගෙන පාර්ලිමේන්තුවෙන් ගවත් වෙන කොච්චර ලාභයයිද? ඔය හොඳටම ඇති සහෝදරයා. මං තව එක වතාවක් මේ හැමෝටම කරුණාවෙන් මතක් කරන්න කැමතියි මේ පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන්නයි කියලා. මොකද කියන්නේ? කොහොමද සාජන් ප්‍රතිඵල? සතුටුදායක නෑ සර්. ඒ කිව්වේ ඉවත් වෙන්න බෑයි කියනවා. හැම ලෙඩකටම අපි ළඟ තියෙන බෙහෙත. ඉංග්‍රීසි බෙහෙත් අවශ්‍ය නම් අපි දෙනවා අර රයිෆල් එකේ තියෙන ටැබ්ලට් එක. සිංහල බෙහෙත් අවශ්‍ය නම් වේවැල් කසාය ටිකක් තිත්තයි හැබැයි ගුණයි. මොකද කියන්නේ? දක්ෂ වෛද්‍යවරයෙක් හැමෝටම උත්සාහ කරන්නේ ලෙඩාගේ ජීවිතේ බේරගන්න. ඒක නිසා හොර ලෙඩ හදාගෙන බෙහෙත් වල අපතේ යවන්න එපා කියලා මං ඉතා කරුණාවෙන් ඉල්ලා හිටිනවා. සර් ඕක අපිට තේරෙන භාෂාවෙන් කියනවද? කවුද? මම මේ අහිකුන්ටක කූඩරයන් ගලවගෙන වහාම මෙතනින් ඉවත් වෙන්න ඕනේ. නැත්තම් බඩකට පුරා මූමිස්සන් කන්න වෙයි. දැන් තේරුණාද? ඔන්නම් මේ නියෝගේ ගල්ලච්චිය ගහලා බෙදලා දෙන්න පුළුවන්. කොට්ටයට තියාගෙන නිදාගන්න. තවත් මොකක් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කළාට කාර්යයක් නැහැ. මොකද අපි ඇවිල්ලා ඉන්නේ ප්‍රශ්න විසඳන්න. ඌට කොහෙන්ද උඩ උලා? ඒ කන්නට පිට බැරි වුණාට මට මගේ කොළුව අඳුර ගන්න පුළුවනි බලව්. පුතේ කොච්චර දෙයක් දුඹ අපිව බලන්න අපි එක. හරියට කට්ට කරුවලේ හද පෑවුවා වගේ. මොකද මගේ
ඉන්නවලි ගබරිය මාටි රූපාති. මොකද ඒක තොපි නිකන් ගල්ගිල්ලා වගේ බලාගෙන ඉන්නේ. ඉතින් කනින් නාවර පෙරාගෙන තාත්තේ මට බඩගිනි කියාගෙන දුවගෙන ඇවිල්ලා මගේ ඔඩොක්කුවට පැනපු සරණ පාල තුබ. වෙන්න බෑ. අන්න දාපු කොට කලිස මැදගෙන කීර කොටුවේ කට්ට අවුවේ වැතුර ඇතුපු සරණ පාල තුබ. වෙන්න බෑ. මං අඩියක් ගහගෙන ගෙදර ආපු වෙලාවට මගේ යාත්‍රට වෙලා මගේ ඔළුව අත ගාපු සරණ පාල තුබ. දෙයියනේ වෙන්න බෑ. ඒක වෙන්න බෑ. කොහොමද ඒක විශ්වාස කරන්නේ? මම මාස නැත්තම් මට සිද්ධ වෙයි බලෙන් එළියට ඇදලා දාන්න. අපි නොගියොත් අතවාගෙන පැත්තකට වෙයි ආ. අපිව පාවල දෙන්නද හදන්නේ කො? ඔගේ බෙල්ල පිටි කතාන්න කලින්. ආන්නේ විදිහට තම තමන්ගේ ප්‍රශ්න තම තමන් විසින්ම විසඳ ගන්නවා නම් ඒක අපිට කරන ලොකු උදව්වක්. තව විනාඩි 10ක් දෙන්න. හරගෙන උඹ යතිම්ම වෙඩි තියපන් අරුන්ට. වෙඩි තියපන් යකෝ. බඩ බැරිනම් මං කරන්නද? එයි වම්කු කතා කරන්නේ. අපි ඇස්වල කඳුළු පුරවගෙන සමු ගන්න ඕනේ නෑනේ. Nagagala